කබර පැටිය. අනේ මුණන් අතරින් ඉතින්. එහෙම කරදරයක් නැහැ. අපි මෙතන කටුස්සෙක් ඉන්නවා. පලා කටුස්සේ. අනේ අරන් යන්න කියාව. කටුස්ස නෑ ඇතරම් මෙයාලා වුණත් මේ පරිසරයේ ඉන්න එක තමයි හොඳ. අපිට නෙමෙයි අරයක් කනවනේ. ඔව් ඒක තමයි බල්ලා හපන හින්දානේ ගැටලුව තියෙන්නේ. මල්ලියෝ ආකියට බේරන්න බෑ සත්තු මරලා කනවා. මම පූස කී දෙනෙක් බේරලා ඇල්ලලා තියනවාද? හපනවා. ඔව් එයාට දැන් යකන්න දෙන්නේ. අපි යන ගමන් මේ ගඟටත් ගෙදර බව්වොන්ගෙන් මෙයාට හානියක් තියෙන හින්දා තියාලා ගිල්ලියෝනේ මෙයාව අල්ලලා සුදුසු පරිසරයකට දාන්න ඉතින් අපි අද පොල්ගොඩ ගඟට මෙයාව නිදහස් කරමු. වතුරට යන්න බයද? වතුරට යන්න කැමැත්තක් නැහැ වගේ. ඒව නිදහස් කරාට යන්න කැමැත්තක් නැහැ. ආයි වතුරෙන් හැරි හැරි ආව. හරි ලස්සනයි. පොඩිනේ. ආදරේ කියන දේ මෙයාලටත් මම හිතන්නේ දැනෙනවා. ඔයාට මේ වතුර පුරුදු යන්න. ඔයාලා මේ වතුරේ ඉන්නවා යන්න. කොහොමද යවන්නේ කියන්නේ ඉතින්? වතුරින් සත්තු වතුරට යන්නේ නැහෙනි මං ගාවට.